ආයි කොහොමද ඉතින් අපි අද යන්නේ ඩුබායි මෝල් එකට. මේක තමයි ලෝකේ තියෙන ලොකුම මෝල් එක. ඒක නිකම්ම මෝල් එකක් නෙමෙයි. ඔයාලට යද්දි තේරෙයි මේකේ ගොඩාක් දේවල් තියෙනවා බලන්න. මේක මෝල් එකක් විතරක් නෙමෙයි. ගොඩක් දේවල් තියෙන තැනක්. ඒ වගේම පුළුවන් තරම් දේවල් අපි මේකේ පෙන්නලා තියෙනවා. මොකද මේක ඉතාම ලොකු එකක්. හරි අමාරුයි කවර් කරගන්න එක වීඩියෝ එකකින් උනත්. මේක ඉන්නවා ඩයිනෝ කෙනෙකුත් බලන්නොත් ගිහිල්ලා. මේ පේනවනේ මේකේ මේ හදලා තියෙන ආටිෆිෂල් වෝටර්ෆෝල් එකක්. ඒකේ අර පොඩි ඩිසයින් එකක් දාලා තියෙනවා මිනිස්සු පනිනවා වගේ. එතන අර ෆීලින් එක දෙන්න වතුර වැටෙනකොට එන සද්දේ ටිකත් එක්ක ඒක හදලා තියෙන්නේ. මේක උසයි තට්ටු 3කට උසට තියෙනවා මේ වෝටර්ෆෝල් එක. එහෙම බලද්දි ඒක ලස්සනයිනේ. හරි අපි එතනින් දැන් ආවා. එතනින් ඇවිල්ලා අපි යන් මුලින්ම චයිනා ටවුන් පැත්තට. ඔන්න ඔතනින් චයිනා ටවුන් පැත්තට යන්න ඕනේ. ආවේ තියෙන්නේ චයිනා ටවුන් පැත්තට යන්නේ මේ හරිය තියෙන්නේ චයිනීස් කෑම, චයිනීස් බඩු ඒ වගේ දේවල්. චයිනා වලට සම්බන්ධ දේවල් තමයි ගොඩක්ම තියෙන්නේ මේ පැත්තේ. ඒකයි මේකට චයිනා ටවුන් කියන්නේ. තව ඉතින් අනිත් දේවලුත් තියෙනවා. ගොඩක් මේ වුණාට තියෙන්නේ චයිනා වලට සම්බන්ධ දේවල්. ඔය පේනවනේ පටන් ගන්නකොටම තියෙන දේවල්. තව ටිකක් එහාට යනකොට වැඩි ඒ සංස්කෘතියට අදාළ ගොඩක් දේවල් තියෙනවා මේ පැත්තේ. ඉස්සරහට යන්කෝ බලන්න. ඔය තියෙන ඔය චයිනා වල හදන ටී පෝට්ස් අනම්මනම් ගොඩක් දේවල්. ලස්සන දේවල්. මේක ඇතුලේ ඇවිදිද්දි වෙනම වයිබ් එකක් තියෙන අනිත් තැන් වලට වඩා. මොකද මේක මේ ඩෙකොරේට් කරලා තියෙන විදිහට ඒක රතු පාටයි. ඒ පාටත් එක්ක ඒක වෙනම වයිබ් එකක් ඇහිලා තියෙන්නේ. මේ තියෙන්නේ අර පවන් ගහන්න පාවිච්චි කරන්නේ අවන්. මේ තියෙන්නේ මේ ෆ්ලවර් වාස් මාර ගණන් හොදේ. මේ 2900යි 3000යි ඩිරාම් ලක්ෂ 2යි 3යි යනවා. පේනවනේ. අනිත් එක මේ ෂොප් එකේ මම දැන් ලෝකේ තියෙන ඔක්කොම ජාතියේ බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ෂොප් එකේ නේ මෝල් එකේ. මාරම ලොකු මෝල් එකක් මේක. තව ඉස්සරහට යද්දී ඔයාලට පෙන්නන්න ඉන්නවා පුංචි පැන්ඩෙක්. යන්කෝ ඉස්සරහට බලාගෙන මේ වටේ බලාගෙන යනකොට අපිට බලා ගන්න පුළුවන්. මේ අර චයිනීස් ආකිටෙක්චර් එක ගන්න හදලා තියෙන නිසා මේ තියෙන්නේ මේ පාටවල්. මෙතන මේ ගස් එහෙමත් තියලා වෙනම එකක් අරගෙන තියෙන්නේ එතන. ඒක ජාතිය දේවල්. ලස්සනට ඩෙකොරේට් කරන ඒවා තියෙනවා. තව පොඩි මාල මුදු ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි මාර ලස්සන ඒවා. කොහොමද මේ චයිනීස් කට්ටියගේ මේ ඩිසයින් තියෙන ඒවා මේ මාර ලස්සන ඒවා තියෙනවා. එතනක් තියෙන 아무තු එක්කෙනෙක්. චයිනා ටවුන් බෝඩ් එක මෙතන තියෙන්නේ. එතනින් තව චුට්ටක් ඉස්සරහට යද්දී අපිට ඉන්නවා පැන්ඩා බබෙක්. පැන්ඩා බබාවත් බලා ගන්න. මේ ඉන්නේ පැන්ඩා බබා. පේනවනේ සයිස් එක. බටගස් ටිකක් ගාව පැන්ඩා බබා ඉන්නේ. චූටි ඇසෙල්ලම් කරන එතෙන්ට ඇවිල්ලා. අනිත් මේ වීඩියෝ ගන්නදී අපි ගොඩක් පරිස්සම් වෙනවා වීඩියෝ ගන්නකොට. මේ මොකද සමහරක් කට්ටිය කැමති නෑ වීඩියෝ කරනවට. අනිත් එක මේ අපිටත් ගිහිලා ඩිස්ටර්බ් කරන්න බෑනේ යාලට. එයාලා ගොඩක් ඉතින් ඇවිල්ලා ඉන්නේ එයාලගේ වැඩවලට. එතකොට අපිට ගිහිල්ලා මේ වීඩියෝ එක ගන්න ගමන් යාලා ඩිස්ටර්බ් කරන්න බෑ. ඒකින්ද පරිස්සමෙන් තමයි මේ වීඩියෝ කරන්නේ. ඉස්සරහට යනකොට
මේකට තියෙන පොඩි ගේම් එකක් කරන තැනකොත් එතනින් ටෙඩි පැන්ඩල බලා ගන්න පුළුවන්. ටෙඩි පැන්ඩල ගන්න තැන තව චුට්ටක් යන්න අපි ඉස්සරහට මේ ටික බලාගෙන මොකද්ද මේ ඉන්නේ චයිනීස් ඔලේ පොට් එකක් කියන මේ ඩෙකරේෂන් එක ලස්සනයිනේ. මේ තියෙන ටෙඩි පැන්ඩලා ඉන්න තැන ඔය ඉන්නේ ගොඩාක් ටෙඩි පැන්ඩලා. ඉතින් ටෙඩි පැන්ඩලා ගන්න පුළුවන්. සල්ලි තමයි ඉතින් ඕනි. ඔය ඉන්නේ ටෙඩි පැන්ඩලා. එතන තාතු චූටි ටෙඩියලා ඉන්නවා. ඩුබායි. මෙතන තියෙන ගහත් හදලා තියෙන්නේ මේ චයිනාවල තියෙන මොකක් හරි ගහකට තමයි. හැබැයි මම නම නම් දන්නේ නැහැ මේ ගසේ බොහෝ ලස්සන හැබැයි. චයිනා රෝඩ් වල තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. හරි. එන්න අපි ආවා අයිස් රින්ක් එක පැත්තට. ඩුබායි මෝල් එක ඇතුලේ තියෙන අයිස් රින්ක් එක මේ. මේකේ තියෙන්නේ අයිස් වල සෙල්ලම් දාන්න. මේ පේනවනේ චූටි අයයි ලොකු අයයි ඔක්කොම ඉන්න අයිස් එකේ. එතන හදලා තියෙන්නේ මෙතන ලොකු අයිස් වලින් හදලා තියෙන අයිස් රින්ක් එක. කට්ටිය අර මොනවද කියන්නේ මේකට දාන සපත්තුවට කියනවා වෙන නමක් එක මට මතක නෑ. අන්න ඒකෙන් තමයි මේ වැඩ දාන්නේ මෙතන. එනවනේ. හිතන්නකෝ මේක නිකන්ම මෝල් එකක්ද කියලා. මේක නිකම්ම මෝල් එකක් නෙමෙයි. ගොඩක් දේවල් තියෙනවා මේකේ. ඇක්ටිවිටීස් කරන්න තියෙනවා, ලස්සන දේවල් බලන්න තියෙනවා. තව ඉස්සරහට යද්දී අපිට බලන්න තියෙනවා මොකද්ද මේ ඩුබායි ඩයිනෝව. පේනවනේ දැන් මෙතන අයිස් රින්ක් එක හදනවා. ඒ කියන්නේ ප්‍රෙපෙයාර් කරන කට්ටියට සෙල්ලම් කරන්න. මේ ජොන අර වතුර චුට්ටක් දැම්ම මේක සෙට් වෙනවා. මෙන්න ඉන්නවා ඩුබායි ඩයිනෝ. මෙයා ඩුබායි ඩයිනෝ කිව්වට මෙයාගේ දැන්නම තමයි ඩුබායි ඩයිනෝ. මෙයා ගෙනල්ලා තියෙන්නේ US වලින්. මෙයාක දැනට ලෝකේ තියෙන මේ සම්පූර්ණ ෆොසිල් වලින් එකක් ඩයිනෝසර්ලගේ. පේනවනේ තනිකර හම්බෙච්ච කියන්නේ සම්පූර්ණම මේ ඇට සැකිලි සෙට් එක තියෙනවා මේකේ. ඔළුවේ ඉඳන් නැට්ටටම යනකම් තියෙනවා. පුංචි කැලේ අඩු ඇති ඒවා ඉතින් පොසිලයක්නේ. ඒක විස්තරය තමයි මේ වටෙන් යන්නේ. මේ නම් මේ මෙටල් වලින් හදපු කොටියෙක්. ඒක නම් ලස්සනට හදපු එකක්. ඒක තමයි ඉතින් විශේෂත්වය මේකේ තියෙන. මේක නිකම්ම කඩ වගේක් තියෙන එකක් නෙමෙයි. ගොඩාක් දේවල් තියෙනවා බල ඉන්න. මේ නම් ඉතින් සාමාන්‍ය ෂොප්. අනිත් අර මං කිව්වේ ලෝකේ තියෙන හැම බ්‍රෑන්ඩ් එකම වගේ තියෙනවා කියලා මේකේ. බ්‍රෑන්ඩඩ් දේවල් තියෙනවා. අනිත් මේකේ තියෙන බඩු නම් සෑහෙන ගණන් සාපේක්ෂව. මොකද ඇත්තටම මේවා බ්‍රෑන්ඩඩ් දේවල් තියෙන නිසා ගණන් කියන්නත් බෑ. මෙන්න තියෙනවා කැන්ඩි කඩයක්. කැන්ඩි ගහකුත් තියෙනවා ඒකේ. එයානේ කට්ටියට ගිහිල්ලා කඩා ගන්න තියෙන්නේ කැන්ඩි. මේක ඇත්තටම කඩා ගන්න නෙමෙයි කඩේ තියෙනවා. ඉතින් මේ අපිට සල්ලි දීලා ගන්න තියෙන්නේ. මේක ලස්සනට හදලා තියෙන්නේ කැන්ඩි ගහන. නේ. අනිත් පැත්තේ ඔකේ තියෙන්නේ ඩුබායි ඇක්වේරියම් එක. අපි කැන්ඩි කඩේ බලලා මම අනිත් පැත්තට හැරෙමු ඇක්වේරියම් එක දිහාවට. තා චුට්ටකින්. ලස්සන කැන්ඩි තියෙන.
ඩිසයින් නම් මාර ගතිය එන කිව්ට් ඩිසයින් තියෙන්නේ. ඔන්න තියෙනවා ඇක්වේරියම් එක. මේක නිකම්ම ඇක්වේරියම් එකක් නෙමෙයි, මෝරුත් ඉන්නවා. මේක ඇතුලෙන් යන්න පුළුවන්. මේ ඇක්වේරියම් සූ එක කියලා කියන්නේ ඇතුලෙන් යන්න පුළුවන් එකට. ඇතුලෙන් නම් ගියේ නැහැ ඇත්තටම. ඉතින් මඩුවෙක් ඉන්නවා. මඩුව ඉන්නවා. එක එක જાතිය මාළු ඉන්නවා. මෝරු ඉන්නවා. සෑහෙන මාළු ඉන්නවා. මේක ලොකු මාළු ටැංකියක්. තට්ටු 2ක් විතර උසර තියෙනවා මට මතක විදියට. මේ එක්කෙනෙක් අර ඇතුළේ ඉන්න කෑම දාන්න එනවා. ඔය කෑම දාන්න ආපු වෙලාවේ මොරු හිටේ කියලා නම් අවුලක් නැහැ. එයාලා කෑම දාන්න එහෙම කන්නේ නැහැ. දෙන කෑම විතරයි එයාලා කන්නේ. හරි. ඔය ඉන්නේ තඩි මෝරේ. උඩට ගිහිල්ලා බලන්න පුළුවන් ඇතුලෙන් අපිට. මේ දවස් ටිකේ ආයෙ ඇරලා තියෙන්නේ. ඒක සමහර දවස් වලට වහලා තියෙනවා. මේ නම් ඉතින් සාමාන්‍ය shops තියෙන්නේ. මේ වගේ තැන් වලින් තමයි වීඩියෝ එක ගොඩක් ගන්න පරිස්සම් වෙන්න ඕනේ. මොකද කට්ටිය ඉන්නවා. එයාලට කරදරයක් වෙන්නේ නැති වෙන්න ගන්න ඕනේ. මාර ලස්සන ඇඳුම් එහෙම තියෙනවා. මේ දවස්වල කට්ටියත් වැඩි. මොකද සීසන් එක හින්දා මේ පිටරටින් සෑහෙන්න කට්ටිය ඇවිල්ලා ඉන්නේ මේ ෆොරිනර්ස්ලා. එක ජාතිය කඩ තියෙන්නේ පේනවා. චූටි බබෙක් සෙල්ලම් කරනවා. මේ තියෙන්නේ Apple showroom එක. Apple එක මෙන්න මේ හරිය ඉන්නවා ලෝකස්ලා සෑහෙන්න. ඔය ගිය ලෝකස් අය අර යන්නේ සුදු පාට ඇඳගෙන. ඒ ගොඩාක්ම ඉන්නේ ලෝකල් අය. එහෙම ඉන්නේ. මේ ලෝකල් එක්කෙනෙක් තමයි. ඒ ගොඩක්ම එහෙම ඉන්නවා මේ දවස්වල. අනිත් එක කොහොමද එයාලා එනවා ගොඩක් අර ඩුබායි මෝල් එක පැත්තට එයාලා ඇවිල්ලා පොඩ්ඩක් කට්ටියත් එක්ක chat එකක් දාලා කාලා බීලා යනවා. මේ චැන්ඩලි එක කොහොමද සයිස් එක ඒකේ එච්චර ලොකු චැන්ඩලි එකක්. මේක නම් මේ අපි ගොඩක්ම වීඩියෝ කෑලි තැනින් තැනින් අරගෙන එකතු කළේ. මොකද ගොඩාක් ඇවිදින්න තියෙන හින්දා එක දිගට වීඩියෝ ගත්තේ අඩුවෙන්. නිකම්ම ෂොප් ටික පෙන්නලා වැඩක් නැහැනේ. අපිට අර ඩුබායි මෝල් එක ඇතුලේ ගොඩක් පෙන්වන්න තියෙන දේවල් වෙනම පෙන්වන්න ඕන හින්දා තමයි ඒ තැන් වලින් ගත්තේ ගොඩක් වීඩියෝස්. ඇවිදගෙන යන් ඉස්සරහට තව මොනවද බලන්න තියෙන්නේ කියලා. හරිම බිසි ඉතින්. සෑහෙන ක්‍රවුඩ් එකක් ඉන්නවා. මේ තව කැන්ඩලි එකක්. ඒ කැන්ඩලි එකත් සෑහෙන දිගයි. මේ හරි සෑහෙන් ඉන්නවා මේ ලෝකස්ලා. පේනවනේ මේක ඇතුලේ යන්න තියෙන්නේ. සමහරක් අය කියනවා ඕකේ සෑහෙන දුරක් ඇවිදින්න තියෙනවනේ මේක. ඉතින් අපිට කතා කරලා ඒක සෙට් කරගන්න පුළුවන් යන්න. අනිත් එක මේකේ තියෙනවා මාර ලොකු බුක් ෂොප් එකක්. අපි ඒකටත් යන්න ඕනි. ඒකට ගියාම නිකන් හිතෙන්නේ පොත් වනාන්තරයක අතරමං වෙලා කියලා. ඒ තරම් ලොකුයි ඒක. අර දිග කැන්ඩලි එක
අන්න ඒක තමයි මම මුලින්ම කිව්වේ මේක නිකම්ම අර ෂොප් විතරක් තියෙන මෝල් එකක් නෙමෙයි. මේ පේනවනේ කට්ටිය මෙතන මේ ගේම් බඩු විකුණන ෂොප් එකක් තියෙන. එතන ගේම් ගහන්නත් පුළුවන්. ගේම් මේක ගහලා බලලා ගෙනියන්න පුළුවන්. මේවා නම් මේ ලස්සනට තියලා තියෙන දේවල්. මෙන්න තියෙනවා පියානෝවක්. පියානෝ වාදනය මෙන්න තියෙනවා අර මං කිව්ව බුක් ෂොප් එක. පේනවනේ හැම තැනම පොත්. ඒ වගේ මේක මාරම ලොකු බුක් ෂොප් එකක්. හරියටම පොත් කැලෑවක තමයි අතරමං වෙලා තියෙන්නේ. මෙහි යන්න තියෙනවා මෙහි යන්න තියෙනවා. මාරම ලොකු බුක් ෂොප් එකක්. එච්චර ලොකු බුක් ෂොප් එකක් නම් මම කවදාවත් දැකලා නැහැ. හැම ජාතිකම පොත් තියෙනවා. හැබැයි සිංහල පොත් නම් මම දැක්කේ නැහැ. හරි අපි ගොඩක් දේවල් කවර් කළා. ඉතින් මේ වීඩියෝ එකේ දැන් එහෙනම් මේ පොත් කඩේ ඉඳගෙන අපි වීඩියෝ එක ඉවර කරන්නත් ඕනි. ඔහොමම ඉස්සරහට ගිහිල්ලා එහෙනම් ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් නැවත හමු වෙමු. බයි.